උඩ කැපුම කියන පොල්ලඩිය කියන ගමුද මේක ඇවිල්ලා අප කට් කියලා කියන්නේ ආන් ඒක. දැන් වලියකදී මේ මෙහෙම අතාරින පොල්ලඩි තියෙනවනේ වැදුනොත් සොරිම තමයි. වැදුන් නැත්තම් ඒත් සොරි. මේක අපි පොඩ්ඩක් තාක්ෂණයානුකූලව කරන්න ඉගෙන ගමුකෝ. හැබැයි සරලයි මේක. මහා ගණිත සමීකරණ නෑ මේක. මේ මෙහෙම ඇඟ කැරකෙවෙනවනේ. මේ කැරකෙවෙන එකේ බලය අතට ගන්න තමයි තියෙන්නේ. ඇඟ කැරකෙවෙනවා, ඉන කැරකෙවෙනවා, ඉන කැරකෙවෙනවත් එක්ක කකුල පොළොවට තද කරලා උත්පාදනය වෙන බලය අපි අතහරහා පිට කරනවා. ඉතින් දැන් මේක ඈතට ගහන පහරක් නෙමෙයිනේ. එතකොට මේ දුර හදාගන්න ඔන්නෝම දෙකක් කිහිල්ල රඳවගෙන කරනවා නම් හොඳයි. මේ ග්ලව්ස් දෙකක් නේ ඕනනම් මොකක් හරි කොට දෙකක් ඔයාලට පාවිච්චි කරන්න පුළුවන් මේකට. එහෙම තියාගෙන මේ පහර පුරුදු වෙනකොට හරියට નિયમિત දුරට පහර එල්ල කරන්න ඔයා පුරුදු වෙනවා. දැන් සටනකදී මේක පාවිච්චි කරන්න ලේසි නෑ. කියන්නේ ළඟටම එන්න දෙපයි. ඔයාට පුළුවන් මේ වගේ ජැබ් එකකින් එහෙම නැත්නම් දිග්ගුටියකින් පොඩ්ඩක් හොම්බට තට්ටුවක් දාලා ළඟට ගිහිල්ලා නිකටට හරි පපුවට හරි මේ පහර එල්ල කරන්න.